මාමේ පොඩි ලියුමක්ද 100කින්? පොඩි ලියුමක්? හොඳ පොඩි. ලොකු පාර්සලයක්. කෝ වැඩි හිටි කවුරුත් නැද්ද? මේක අසනක් තියෙනවා දාන්නත්. එන්න කියන්නේ කාට හරි. මේ අර ඔන්ලයින් එකේ ටියුට් ටික නේද? ඔක්කොම එකපාරේ වෙලා. පුතේ අපි දැන් ඉඳන් වැඩ පටන් ගමු. අම්මේ අපි මේ පාර අවුරුද්දට සීයලා ගෙදර යනවා නේද? කොහේ යන්නත් මේ ක්ලාස් වල වැඩ ටික ඉවර කර ගන්න ඕන. එච්චරයි. තාත්තේ අම්මේ අපි මේ පාර අවුරුද්දට සීයලා ගෙදර යනවා නේද? මේ පුතේ ක්ලාස් වල වැඩ ඉවර කරන්නකෝ. ටියුට් කරන්න තියෙනවා, අසයින්මන්ට් කරන්න තියෙනවා. තව පහුගිය රෙකෝඩින් වගේකුත් තියෙනවා බලන්න. ඒ ඔක්කොම ඉවර කරගන්නකෝ. අපි ඊට පස්සේ. එහෙම කියන්න එපා. හැම සිංහල අලුත් අවුරුද්දකම වගේ මේ පාරත් අපි මහගෙදර යන්න. අම්මත් නැති එකේ තාත්තා ඉන්නේ තනියම. අනේ මේ රුවන් ඔයාලගේ අම්මගේ අවුරුදු දාන්නට ගියායින් තමයි පුතාගේ ක්ලාස් වල වැඩ කොට ගැහුනේ. පහුගිය රෙකෝඩින් එහෙමමයි. ඒ ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වුණොත් විතරක් අපි යමු.
අවුරුද්දට අඳින්න ඔක්කොගේ මැදුම් හරි නේද? ඔව් හරි. අමතර ඇඳුම් දෙක තුනක් දාගන්න. ගමේ ගියාම පුතත් එක්ක වැවට යන්න ඕනේ. පුතා එන ආසයිනේ වැවට යන්න. උඹ දවසක් නම් නවතින්න බැරි වෙයි රුවන්. පුතාගේ ක්ලාස් වල වැඩ ටික එහෙමමයි. පහුගේ රෙකෝඩින් උත් තාම බලලි ඉවර කරලා නැහැ. මේ අහන්න කරුවන් පුතාගේ ක්ලාස් වල වැඩ ඉවර කරන්න බැරුව ගියොත් මමයි පුතයි ගෙදර නතර වෙන්න. ඔයා ගිහලා තාත්තාව බලලා එන්න. හා නේද? ඔයාලට පිස්සුද? අපි හැම අලුත් අවුරුද්දකටම මහගෙදර යනවා. මේ පාරත් අපි මහගෙදර යනවා. අනික තාත්තා ඉන්නේ තනියම. මට කියලා සහෝදරයෙක් ඉන්නවද? නෑනේ. ඔයාලට බැරිද ඔය රෙකෝඩින් එහෙ ගිහලා බලා ගන්න? රෙකෝඩින් බලන්න බලයි. එහෙට සිග්නල් කඳුලක් නැහැ. අනික ඔයා නම් කියයි. මහගෙදර දවස් දෙක තුනක් ගියාම පුතාගේ පන්තියට මග හැරෙනවා. පන්තියට මග හැරුණාම පුතාගේ ලකුණු මට්ටම් පහළ බයිනවා. මම කොහොමද මගේ යාළුවන්ට මුණ දෙන්නේ? ඕනෑවට වඩා පුතාට පීඩනයක් දෙන්න එපා. ඔයාගේ ඔය බලකිරීම හින්දා පුතා බොහොම දුකෙන් ඉන්නේ. සිංහල අලුත් අවුරුද්ද දෙන්නේ අවුරුද්දකට එකපාරයි. ඒකවත් බැරි නම් අපිට එක තැනකට වෙලා සමරන්න මේ දේවල් මොකටද මහේෂි? අම්මේ අපි මේ පාර අලුත් අවුරුද්දට තියලා ගෙදර යනව නේද? අනේ පුතේ ඔය වැට්ටික ඉවර කරගන්නකො. තව රෙකෝඩින් 5ක් විතර තියෙනවා බලන්න.